හරි පුතේ අයිබෝවන් හැමෝටම කලින් වීඩියෝ එකේ අපි කතා කරේ ප්‍රශ්නාංක දෙක ගැන. හරි. පුතේ දැන් මේ මම කතා කරන මෙතනින් එහාට කතා කරන හැම දෙයක්ම මම පහුගිය ප්‍රශ්න පත්‍ර බලලා ප්‍රශ්න පත්‍ර රටාව බලලා ඇනලයිස් කරලා තමයි මේ ප්‍රශ්න හදලා තියෙන්නේ. පැහැදිලිද? එතකොට පුතේ මේ ප්‍රශ්නවලට ඔයගොල්ලෝ උත්තර බලා ගන්න. ඒ කියන්නේ මේක මගහැරලා තියෙනවා නම් ආපහු සැරයක් බලාගෙන යන්න 80ක් 70ක් අතර මෙන්න මේ මම කතා කරන ප්‍රශ්න වලින් එක ප්‍රශ්නයක් දෙකක් හෝ තුනක් අවශ්‍යයෙන් එන්න ඉඩ තියෙනවා. සමහර විට මේ කතා කරන ප්‍රශ්න හයක් කතා කරනවා මේක යටතේ. ඒ ප්‍රශ්න සියල්ලම ඔයගොල්ලන්ට එන්න ඉඩ තියෙනවා. රයිට්. පුතේ මම එන්නම් කලින්ම හිඟකම තේරීම ආවස්තික පිරිවැය අතර සම්බන්ධතාවය පැහැදිලි කරන්න කියලා. රයිට්. ළමයි මේක විස්තර කරනකොට මුලින්ම ඔයාලා නිර්වචන මතකයි නිර්වචනය විස්තර කරන්න. කියන්නේ හිඟකම කියන්නේ මොකද්ද? හිඟකමේ ලක්ෂණය දක්වන්න. ඊට පස්සේ තේරී හිඟකමත් එක්ක මොකද්ද පුතේ විකල්ප භාවිතයන් තියෙනවා රයිට් මෙන්න මේ විකල්ප භාවිතයන් එක්ක අපිට තේරීමක් කරන්න ඕනේ ඔන්න ඔය විදිහට සම්බන්ධතා ටික එක දිගට වැලක් වගේ විස්තර කරලා හරිද එතකොට උත්තරේ ගොඩනගා ගැනීමේ හැකියාව තියෙනවා රයිට් තව දෙයක් ළමයි මම ඔයගොල්ලන්න දැන් ඔයගොල්ලෝ පළවෙනි ප්‍රශ්නේ මේක. මෙන්න මේ පළවෙනි ප්‍රශ්නේ කරනවා නම් පුතේ මුලින්ම කරන්න එපා කීයටවත්. පැහැදිලිද? මුලින්ම කරන්න එපා මේ පළවෙනි ප්‍රශ්නේ. මොකද ළමයි අපි මේ ප්‍රශ්න ගැන දන්නව වැඩි ඔයගොල්ලෝ. පැහැදිලිද? ප්‍රශ්නය ගැන දන්නව වැඩි වුණාම මොකද කරන්නේ? විනාඩි 40ක් විතර අපේ සෙට් එක ලියනවා මේක. පැහැදිලිද? ඒතර විනාඩි 40ක් විතර පුතේ මෙන්න මේ සෙට් එක ලිව්ව ගමන් මොකද වෙන්නේ? ඒතර අපිට සාමාන්‍යයෙන් පැය 3යිනේ තියෙන්නේ. හරිද? මෙන්න මේ පැය 3 ගත්තට පස්සේ පුතේ මේ පැය 3න් විනාඩි 40ක්ම පළවෙනි ප්‍රශ්නෙට වෙන් කරාම මොකද වෙන්නේ? ඊළඟ ප්‍රශ්න වල වෙලාව මදි වෙනවා. පැහැදිලිද? පුතේ මේ දන්න එක. අපිට කොහොම හරි මේක ලියන්න පුළුවන්. ඒ නිසා පළවෙනි ප්‍රශ්නේ තෝරගන්න නම් පුතේ අනිවාර්යෙන්ම මොකද කරන්න ඕනේ? පළවෙනි ප්‍රශ්නේ තෝරගන්න නම් පුතා අනිවාර්යෙන්ම අවසානෙට උත්තරේ ලියන්න පුරුදු වෙන්න පළවෙනි ප්‍රශ්නේ ලියනවා නම් රයිට් අවසාන පැය භාගය ලියන්න පටන් ගන්න. රයිට් හරි පුතේ ඊළඟට තියෙනවා ආර්ථික භාණ්ඩ සහ නොමිල භාණ්ඩ අතර වෙනස්කම් හතරක් සඳහන් කරන්න කියලා. රයිට් ළමයි මෙන්න මේ දැන් මේක ගන්න ප්‍රධානම හේතුව තමයි ළමයි මම මේ ප්‍රශ්න රටාව විශ්ලේෂණය කරනකොට පුතේ හම්බ වෙච්ච දෙයක් තමයි MCQ වලින් වැඩිපුරම අහලා තියෙනනේ අවුරුදු 5කට විතර කලින්. මෙන්න මේවා අපේ ඩැනි අතපත්තු සර් මොකද කරලා තියෙන්නේ? ඈ පුතේ මෙන්න මේ තියෙන ප්‍රශ්නවලට අදාළ කියන්නේ හිතන්නකෝ MCQ දැන් අවුරුදු 5කට වලින් කලින් අහලා තිබ්බ ප්‍රශ්නයක් කියලා හිතන්නකෝ මෙන්න මේ ප්‍රශ්නේ මෙයා දාලා තියෙනවා තියරි ප්‍රශ්නයක් විදියට මේක අනුමානයක් විතරයි ඈ ආර්ථික භාණ්ඩ නොමිල භාණ්ඩ ගැන අනිවාර්යයෙන්ම විස්තර බලාගෙන යන්න සැපයුම් සීමා සහිත වීම ඊට පස්සේ ආවස්තික පිරිවැයක් ඇත මේවා හිතලා ලියන්න පුළුවන් නිෂ්පාදන පිරිවැයක් ඇත මිලක් අය කළ හැක ඊට පස්සේ ආර්ථික නොවන භාණ්ඩ ස්වභාව ධර්මයේ දායාදයක් වේ නිෂ්පාදනයේදී හිඟ සම්පත් භාවිතා කරනු නොලැබේ. ওই විදිහට සැපයුම සීමා රහිත වීම, ආවස්තික පිරිවැය ශුන්‍යාගයක් ගැනීම, නිෂ්පාදන පිරිවැයක් නොපැවතීම, මිලක් අය කළ නොහැකි වීම. right. ඊළඟ උදේ බලන්නකෝ. තියෙනවා වෙළඳපොළ ආර්ථිකයට දේපල අයිතිය සුරක්ෂිත නොවුනහොත් සිදුවිය හැකි ප්‍රතිවිපාකය. උදේ පළවෙනි එක ආයෝජනය අඩු වෙන්න පුළුවන්. පැහැදිලිද? එතකොට ඒ කියන්නේ දේපල අයිතිය ආරක්ෂා නොවන්නේ නම් පුද්ගලයෙකුට හෝ ව්‍යාපාරයකට තම දේපල අනාගතයේදී රැකගත හැකි බවට විශ්වාසයක් නොමැත. ඒ හින්දා ළමයි ආයෝජනය කරන්න බෑ. කියන්නේ ආයෝජනය අඩුවීම මේක බලා ගන්න. පැහැදිලිද? ආයෝජනය අඩුවීම. right ඊට පස්සේ විස්තර කිරීම මම මෙතන තියෙනවා. විස්තර කිරීම හොඳට කියව ගන්න. right නව ආයෝජනය කිරීමටත් ව්‍යාපාර විස්තර කිරීමටත් උනන්දු වීම අඩුවේ. ඇයි හේතුව ළමයි අනාගතයේදී කියන්නේ මොකද දේපල අයිතිය ආරක්ෂා නොවන්නේ නම් රයිට් ඒතර ප්‍රශ්නය අහන්නේම නෙමෙයි දේපල අයිතිය සුරක්ෂිත නොවුනහොත් රයිට් ඊළඟට නිෂ්පාදන කාර්යක්ෂමතාවය පහත වැටීම මොකද පුතේ ඊළඟ එක නිෂ්පාදන කාර්යක්ෂමතාවය පහත වැටීම කියන්නේ දේපල අයිතිය නොතිබීමෙන් ජනතාව තම දේපල ඉදිරියට සංවර්ධනය කිරීමට ආසාවක් නැත මොකද දේපල අයිතිය නොතිබීමෙන් ජනතාවට තම දේපල ඉදිරියට සංවර්ධනය කිරීමට ආසාවක් නැති වෙයි ඊළඟට එය ආදායම් නිෂ්පාදන කාර්යක්ෂමතාවය අඩු කරයි. right. අඩු කරයි. විස්තර ටික බලා ගන්න ළමයි. හරිද? ඊළඟට දැන් අනාගත අරමුදල් පද්ධතිය සහ ණය ලබා දීම අඩු වෙනවා. මේ දීපල සුරක්ෂිතභාවයක් නැත්තම් ළමයි. කියන්නේ දීපල අයිතියක් නැත්තම් ඇත්තටම අනාගතයේ දීපල අයිතිය නැති වෙනවා නම් මොකද වෙන්නේ පුතේ? මේගොල්ලෝ ණය අරගෙන මේ දේවල් වලට මේ දීපල සම්බන්ධ කටයුතු සම්බන්ධ කටයුතු වල ණය දෙන්නේ නැහැ. right. ඊළඟට නීති විරෝධී හා අස්ථාවරතාවයේ වැඩිවීම right ඔක බලා ගන්න
ප්‍රධාන කරුණු ටික ලියා ගන්න. වෙළඳපොළ ක්‍රියාකාරීත්වයේ බිඳ වැටීම, ඊළඟට කියනවා ශ්‍රම ඵලදායීතාවය තීරණය කරන සාධක මොනවද? පුතේ මම තව දෙයක් කියන්නම් ඔයාලගේ පේපර් එක හරිද? 2000 මම අනුමානයක් කරන්නේ 2023 නෙමෙයි 22 සහ 2019 පේපර් එකත් එක්ක බොහෝ දුරට සමාන වීමක් දක්වන්න ඉඩ තියෙනවා. මම අවුරුදු 5ක් යන ළමයි 2010 නම් මම පොඩ්ඩක් පේපර්ස් බලාගෙන එනකොට මේ අපේ සර්ගේ පේපරේ හදන සර්ගේ මේ ප්‍රශ්න රටාව පොඩ්ඩක් අධ්‍යයනය කරාම. ඒතකොට ප්‍රශ්න රටාව අධ්‍යයනය කරාට පස්සේ පුතේ මට හිතෙනවා 22 19 වගේ පේපර් එකකින් ඕගොල්ලන්ට ප්‍රශ්න එන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ දෙක හොඳට කරලා යන්න. පැහැදිලිද? 22 19 කියන ප්‍රශ්න ටික මෙන්න මේක ළමයි භෞතික හා තාක්ෂණික පරිසරය මගින් ශ්‍රමඵලදායීතාවය තීරණය වෙනවා. අධ්‍යාපනය හා පුහුණුව මගින් ශ්‍රමඵලදායීතාවය බිහි වෙනවා. ශාරීරික සහ මානසික සෞඛ්‍ය මගින් බිහි වෙනවා. කළමනාකරණය හා නායකත්වය මගින් බිහි වෙනවා. ඔන්න ඔය දේවල් අනිවාර්යයෙන්ම බලා ගන්න. රයිට් ළමයි මම මේ අනුමානයක් කියලා මම මේ පාඩම උගන්වන්නේ නෑ මේ වෙලාවේ. පැහැදිලිද? ඔයාලට මේ ටික බලා ගන්න අවශ්‍ය දේවල් ටික මම කියනවා විතරයි. ඒ දේවල් බලා ගන්න. හරිද? රයිට්. ඊළඟට පුතේ පිරිවැය හා වැටුප් ව්‍යුහය ඊට පස්සේ වැඩ පරිසරය සහ පහසුකම් මම ගොඩක් දීලා දෙනවා. කම්කරුවන් අතර සම්බන්ධතා ආර්ථික හා සමාජීය සාධක. රයිට්. ළමයි මෙන්න මෙයා අන්තිමේට අහලා තියෙන 2019. හරිද? මෙයා අන්තිමේට අහලා තියෙන සම්පත් බෙදාවෙන් කිරීමේ කාර්යක්ෂමතාවය සහ නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය. මෙයා අන්තිමේට අහලා තියෙන පුතේ 2019 අවුරුද්දේ. කවදා අවුරුද්දද? 2019. ළමයි සම්පූර්ණ ඇනලයිස් එකක් කරලා මම මේ ප්‍රශ්නේ එළියට දාන්නේ. පැහැදිලිද? එතකොට පුතේ 2019 මෙයා අහලා තියෙනවා 2022 20 පුතේ අකාර්යක්ෂමතාවය අහලා තියෙනවා. දැන් අවුරුදු කීයද? අවුරුදු 5ක් නෙමෙයි දැන් 2007 කියන්නේ දැන් අවුරුදු 6ක් නිහඬයි මේ ප්‍රශ්නේ. මේක ජනප්‍රිය ප්‍රශ්නයක් සාමාන්‍යයෙන්. අවුරුදු 6ක් නිහඬයි කියන්නේ ළමයි මේක ඊට කලින් අහලා තියෙන්නේ 2014 හෝ 15. මේ ප්‍රශ්නේ ඊට කලින් අහලා තියෙනවා 2014 හෝ 2015. එතකොට පුතේ මේ ප්‍රශ්නේ නිහඬයි. හරිද? මේ ප්‍රශ්නේ නිහඬයි කියන්නේ අපිට අනුමානයක් දෙනවා මේ අවුරුද්දේ මෙන්න මේ කතන්දරේ අපිට එන්න පුළුවන් කියලා. එතකොට මේකේ උත්තර ටික බලා ගන්න ඔයගොල්ලන්ගේ සර්ලා උගන්වලා ඇති. පැහැදිලිද? රයිට්. උත්තර ටික බලා ගන්න. ඊළඟට ළමයි නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයක් අවුරුදු 2කින් 3කින් අඳින්න ඇවිල්ලා නැහැ ඔයගොල්ලන්ට. පැහැදිලිද? ඒ නිසා මම අනුමාන කරනවා මේ පාර හරි අන්තිමේට මං හිතන්නේ 2023 අඳින්න ඇවිල්ලා තියෙන 2023 හෝ 22 මතක විදිහට 22 වෙන්න ඕනේ. හරිද? නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයක් ඇඳලා විස්තර කරන්න පුතේ ඇවිල්ලා නැහැ. ඔන්න අපි ඕකෙන් දැන් සාමාන්‍ය ඉංගියක් දක්වන්න පුළුවන්. දැන් අපි 26 ළමයින්ට ඇනලයිස් පාර්ට් එක කරගෙන යනවා. 25 දුවල පුතාලටත් අපි කරා මේක. දැන් මම පන්ති යන ළමයින් ටිකට අපි දුන්න මේ වැඩේ. රයිට්. එතකොට ඇනලයිස් කරන්න කොහොමද මේ දේවල් කියලා දීලා තියෙන්නේ? රයිට්. එතකොට ළමයි මේක බලා ගන්න. සේවා වියුක්ත සම්පත් භාවිතයට ගැනීම බලාගෙන යන්න. විදේශ රටවලින් රාජ්‍යාංශය වෙත පොදු ප්‍රවාහනයට අවශ්‍ය යටිතල පහසුකම් ලබා දීම, ආර්ථික අවපාතයක් නොහොත් පරිහානියට පත්වීම, ආර්ථික පසුබැසීමට ලක්වීම, පැවති ආර්ථික අර්බුදයන්ට රට යථා තත්ත්වයට පත්වීම. මේක එන්න පුළුවන් ළමයි දැන් සාමාන්‍යයෙන් වර්තමානය ගත්තට පස්සේ වර්තමානයේ දැන් රට යථා තත්ත්වයට පත්වේගෙන එන හින්දා මේක සමහර විට දෙන්න පුළුවන්. ඊළඟට ඵලදායීතාවය පහළ යන විට අනිත් අංශ ඵලදායීතාවය ඉහළයි. ළමයි මේ ආංශික වර්ධනයක්. එතකොට දෙපැත්ත බැලන්ස් කරලා ඇඳ ගන්න ඕනේ. ඊට පස්සේ මේකට විස්තරයක් අනිවාර්යෙන් ලියන්න ඕනේ. ළමයි වක්‍රය විතැන් වෙනවා නම් නිෂ්පාදන හැකියාව වැඩි හෝ අඩු වෙලා මේ ලක්ෂ්‍ය විතැන් වෙනවා නම් නිමවුම අඩු හෝ වැඩි වෙලානේ. රයිට්. ඊළඟට ළමයි ශ්‍රමිකයන් සඳහා ලබා දෙන අධ්‍යාපනය පුහුණුව ඉහළ යාම. හොඳට බලන්න අධ්‍යාපන පුහුණුව මගින් ඵලදායීතාවය වැඩි වෙනවා. ඵලදායීතාවය වැඩි වුණාට පස්සේ මොකද වෙන්නේ කියලා කල්පනා කරන්න. රයිට්. ඊට පස්සේ පෞද්ගලික අංශයේ විශාල ශ්‍රමිකයන් පිරිසක් රට හැර යාම, අකාර්යක්ෂම රාජ්‍ය ව්‍යවසායන් පෞද්ගලීකරණය වීම. රයිට් ළමයි. එතකොට පුතේ මේවා තමයි පළවෙනි ප්‍රශ්නේ එන්න පුළුවන් අනුමාන විදිහට සලකන්න පුළුවන්. සමහර විට පුතේ යථානුරූපී ප්‍රකාශන විස්තර කරන්න එන්න ඉඩ තියෙනවා. පැහැදිලිද? ඒ කියන්නේ අර මේවා නිහඬ ප්‍රශ්න දැන් ආපහු එළියට එන්න පටන් ගන්න. පැහැදිලිද? මේ නිහඬ ප්‍රශ්න ආපහු එළියට එනවා කියන්නේ අපිට MCQ වලින් අදහසක් ගන්න පුළුවන් පුතා. මේක අපිට දෙන්න ඉඩ තියෙනවා කියලා. රයිට්. එහෙනම් ළමයි අපි තුන්වෙනි ප්‍රශ්نين ඊළඟට හම්බ වෙමු. හැමෝටම ජය වේවා. වැඩ ටික හොඳට කරගන්න ළමයි. ටාගට් පේපර්
question number 1 එහෙනම් ළමයි අනිවාර්යයෙන්ම හොඳට වැඩේ